එක්සෑම් ස්ට්‍රෙස් එකට සැලඩ් හදනවා. අන්තිමට හලෝ අපි දෙන්න විතරයි. කරන්න ෂෙයා කරන්න. ඉතින් පප්පගේ අරිෂ්ටේ වගේ වෙනවා. හෙලෝ ගයිස් ඔයාලට කොහමද? ඔන්න දරන් ආවේ අපි ෆෘට් සලාඩ් එකක් හදන වීඩියෝ එකක්. බලමු ඉතින් අපි අද ෆෘට් සලාඩ් එකක් හදායිද මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපිත් එක්කතු වෙලා ඉන්න. හලෝ අපිට හොයාගන්න පුළුවන් උනේ දේවල් 3ක් විතරයි. කියන්න ලැජ්ජයි අම්බ නැහැ නේ. මිහින්තලේ. මිහින්තලේ අම්බ නෑ බා. මේ අඹ ගස කුමක්ද කියලා අව මිහින්තලේ අඹ ගෙඩියක් හොයාගන්න නෑ. හැබැයි දවල්ට අපි කියවේ අම්බ. හලෝ මේ කෙසෙල ඔක්කොම දාලා සෙට් වෙන්නේ නෑ මේකට. ඉතුරු ටික නිකන් කපලු බල. තව දෙකක් දාපන් නෑ ඒක තමයි මේකෙන් කරන්නේ ඔය ටික දාන්න තමයි හැදුවේ මම. මේ මෙන් තැරිලා බං මේකේ දාන දෙයක්ුත් නැහැ නැත්තම්. අරුන් නැති වෙලාවේ උගේ කෝප්පේ පිගානේ. උඹ ඒව කතා කරන්නේ බා. තැරිලා මං කිව්වා නාස්තිකාරකම. කපන්න දන්නේ නෑ. එතකොට ඉතින් ඒක හල ගාන්න කපන්න ඕනේ. අපි අන්නාසි නටා ගන්න කියන්නේ. නටන්න බෑනේ බා නැන්දම්. එතන එන්න බලමු අපේ කොමඩු. මොකද දෙපැත්තෙන් කපන්න හලෝ. නෑ නෑ සතුයි අපිට මේ අදහස කපිය තිබ්බන ගෙම්මට නේ. පොත්ත තමයි රසම. පොත්ත රවන්න. වෙලාවට බා මේ බීයක තිබ්බේ. ඕබා. හැබැයි ඒකෙට අවුලන්නේ නෑ නේ බා. ඒකයි. දැන් මේක සුදු වුණා නම් ඇන්ටිගේ වැරද්ද. ජූස් එකක් හදලා බොන්න තිබ්බනම් මේ බා. ඊ පොඩියට පෙන්නට තියන්නේ. අර මේ යා. මේක නැති නේද? හයි. මාව පෙන්න. හායි. බලන්න අපි අන්නාසි කපන අපි මේ රශියක්. කෙසල් ලැබෙන්නේ මොකද? රහල් පීලා. මේ මේ පෙරේත ඇත්ත මොදක හල්ලි වලට සාධාරණයක් කරන්න මේ කන්න. ඇයි? පොතල ගාන ටිකද? ඔක දැක්ක. බීජ හොදාන දෙන්නේ කියලා. දන්නේ. අපි කරන්නේ සුද්ද අපි. මේ ඉවතලන් ද්‍රව්‍ය. අගේට වඩා තියෙනවා මේ මේක කණුවෙක් ඉන්නවා ඒක කනුන්නේ. බොරු කියලා එපා. මෝ බොරු කිය කෑලි කරනවා. කිරි රහයි හලෝ පණුවකට එක්ක. නෑ ඕන්නේ. ඔබට අඹ ගෙඩියක් තිබ්බ රසයි. දේ. ඔව් හලෝ අඹ තිබ්බේ නෑනේ. ලස්සන. අනේ හලෝ. හායි. මෙතන මේස ටික නැතුව හායි. හොයාගන්න බෑ. මෙයාලට දෙන්නේ නෑ මීක මං තනියෙන් කරනවා. දෙනවට කණින. හායි. තියුණාමත් යනවා. මොකද මේ ඇට වැඩ කරන්නේ? ඇටත් එක ආපන්. බඩේ මම පැලෙන්නේ කරන්න ඕනේ නැද්ද? ඕව බඩේ පැලෙන්නේ නෑ බය වෙන්න එපා. මේකෙදී. අඩෝ බං මට කරපු දේ මම කරාවද? ඇයි මට අන් දෙක කැල්ලුවානේ? දාන්න එපා තේ. ඒක දාන්නේ නෑ. ඒක අයින් කරන්න ඕනේ. මේකෙන් මාව ලස්සන පේනවා හලෝ. මෙන්න මේකෙන් මේ පැත්තම අයින් කරන්න. ඌ විතිසුදේ කානිකව. මෙයාලා බොරු කරන්නේ. මුන් මේක හදන දන්නේ නෑ. ඒකට දාන්න එපා. එහෙනම් ඒක වෙනම ඔයාලා දාගන්න. ඔක්කොම හවලක් කරන්න ඕනි. කේසල් කාපන් එහෙම තමයි. ඔයා ඊට පස්සේ කැසල් ටික වෙන කාට හරි දෙන්න. බෑ මං කන්න කැමති නෑ. යා මගේ ප්‍රතිපත්තිම වෙනස් කරන්න. උඹට තියෙන වැඩේ. මොන දෙයක් කන්න එපා උඹලා. ඇති හලෝ කෙසෙල් ගොඩක් දාලා හොඳ නෑ. අනේ උඹ ඒක තමයි. ට්‍රේ ලොකෝ එකක් තියනවද? නෑ හලින් මේක පොඩ. එහෙනම් අර මේ රෙදි හොදන බාස්කට් එක ගන්න. ඔව්. තරු බෑනේ. යෝ. දාන්න බලන්න. වැඩි වෙයි. ලුණු ටික ටික දාන්න. ඒක තමයි ටික. සීනිත් තියනවද? අනේ මං සීනි ගෙනාවනේ. හලෝ අපි දන්නේ නෑනේ. ඇති වේ මචං. අයියෝ මම මෙන්න මේක ඇති. පස්සේ දාගන්න යාර. මේක ලොකෝට කවනම් කරන්න ඕන. අර හැන්ඩක් ගන්නද? අයිස්ක්‍රීම් දාන්නේ අන්තිමට. ඔව් ඒ කණ එකට දාගන්න. ආයි ලොකු භාජනනේ අර බේසන් තමයි අර කියවන්නේ. සැලඩ් එකක්.
අමුතු වර්ගයේ සැලඩ් එක. හැබැයි ඒක තවුලන්නේ කෙසෙල් වලට නම් මම කැමති නෑ. මේ දෙක විතරයි මම කැමති. මෙහෙම බෝරු කරන්න එපා තරු. සීනි පොට්ටක් දාන්න ඕන. හලෝ මේකේ තින් පප්පගේ අරිෂ්ඨ වගේ වෙනවා. Cook with Shashi. ඔයාලා දැන් රැඳී සිටින්නේ Cook with Shashi YouTube channel එකත් එක්ක. ඒක ලස්සනට පේනවා හැබැයි හලෝ. ඇති. ඒවට සැලඩ් එක පේනවා. එක්සෑම් ස්ට්‍රෙස් එකට සැලඩ් හදනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔය මාතර ලුණු කන තරම් අපි නම් කන්නේ නැහැ. ඉක්මනට දැන් ඔය කෙසෙල් ටික දිය වෙනවනේ. අර උඹට කන්න වෙයි කියලා. අද කොහොම හරි කවනවා කෙසෙල් උඹට. අද අපේ එක යාළුවනේ ඩන්. මේ එක මෙතන ලුණු පොඩ්ඩක් තියෙනවා. කෙසෙල් නම් පොඩ්ඩක් වැඩි. එතකොට නිකන් ඇයි සැරයිද? හැන්දයි මෙයාට හැන්දයි මෙයාට මට වතුර දාන්න. එහෙම බෑ හලෝ වතුර ටිකක් බෙදන්න. ඔව්. මගේ කෝ. පිරුණට කමන්නේ ගාන දාන්න. හා සුද්දි. ඇයි මදිද? නෑ වැඩිත් එක්ක. හිත දැම්මනේ. කලවම් කරන හරිය හොඳට. මෙන්න මේ ඔයාලා අවසන් කරගෙන දාන්නකො මට. අයි මේක මේ ඉතුරු කරලා ඒක වැඩිච්ච එකක්. මගේ කෝපෙට තමයි අසාධාරණේ. ඔන්න හලෝ. ඔක්කොම දාගන්න සුද්දි. මේ අයිස්ක්‍රීම් කප් එකට සැලඩ් ටිකක් දාගන්න. එතකොට හරි. කොන්නලු. මං කන්නේ. රස. මං කපපුවනේ ඒක රස. සුද්දි නම් අනේ කිසි කරදරයක් නැහැ පැත්තකට වෙලා කනවා. මලවල පැණි කජ් අනිවාර්යෙන් ඔයාලත් පැණි කජ් යූස් කරලා බලන්න මාර බලහයි. ඔය බොරු වතුර. ඔයක සෙට් වෙන්න පැණි කජු එකෙන් තමයි හව. ඇයි ඒක කජු කෑලිත් යැපෙනවනේ. බත් කන්න. මුන් දෙන කොහම කෑවත් දන්නේ ඇයි උඹට කේසර කෑල්ලක් කොහොම මැරෙනවද? හලෝ මං ආස නෑ අනේ මන්ද මොනවා වෙලාද කියලා. ඕක කෙසේ තියෙනවද එහෙනම්? උණ තමයි කොමඩ ටිකයි මේව ටිකයි දැන් මේ ඔක්කොම. මුදුන දෙයක් කන්න එපා. අනිත් ඒවා ගුණනේ. අන්නෝසි කෙසේ දෙක මේක එකපාරට වෙන්න. අම්ම චුට්ටක් නෑ මෙයා මට වෙන් කළ දුන්න හලෝ. ඒ ආදරේ. ඒ යන මට ඕන දේ හදන්න පුළුවන්. ඒ ආදරේ කතාවයි. හෙටකින් හොඳට නිදාගෙන ඉන්න. උනේ හෙට එක්සෑම් එක යපුවා. යකෝ හෙට එක්සෑම් එක. දාන්න පහ. ඇලෙනවා හැබැයි අත. ඇපල්. ලුණුයි මිරිසි ගානට ඇවිල්ලා. අටයින් කරන්න තව එකකින්. මූද හලෝ ඇට අයින් කරේ මම. තරු එක බාරගත්තේ හරිද? මේ ඇටයි කඩේ එකම හැපෙනවා. මේ වැට ඇටල දෙකක් දිනට අයින් කරන්නේ මොකෝ මම පණුවේද? කෝඩු වැට දෙකක් තිබුණා. අනේ අම්මේ මට කාල වැඩි. අම්මේ මට ඒක හොඳට නැති. මේ ආහාරයේ සපයා දුන් සොහොයුරියන් දෙබලට අනේ හෙට කෝපි තව සැලඩ් ගේන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ මාත්මකම් පළතුරු ලැබේ. කෙසෙල් නම් එපා. මේ අනිත් පළතුරු. අපි දැන් බිස්නස් එකක් කරමු එහෙනම්. අපි හලෝ මුන් දෙන්න මොකක්ද හදන්නේ? හැම එකරම බිස්නස් පටන් ගන්න. ඔබ මගේ බොරුව නෙවෙයි බං උඹලා අපිට අත දෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. අත දෙන්න ඕනේ හිත දෙන්න. ඊයේ සතුටින් මිසර ගිහිල්ලා තියෙන්නේ. මේ අර ටික ගිහින් එයා සුද්ධි කොහෙද යන්නේ? කාල වැඩි ඉඳන් අපිට ඇදලා අපහසුතාවයෙන් ඉන්නේ. කාල වැඩි. අන්තිමට හලෝ අපි ඇයි දෙන්නේ සුද්ධි? විතරයි. සුද්ධි දවසේ මෙයාලා පළතුරු ගෙනාලා මම සර්ප්‍රයිස් කරා මට හරියම සතුටියද. සර්ප්‍රයිස්. මාර සර්ප්‍රයිස් එකේ. එහා ගාමේ අපි සර්ප්‍රයිස් වෙනු මොනෝකේ මෙද්දි. අර අපිට PNS එකෙන් කේක් කෑල්ලක් දෙන්න නැති වෙයිද? උඹලා පරිස්සම් කරගත්තා නේද? ලොග් එක ඉවරයි බයි. අපි අත එහෙනම් හදන්න bye. ගිහින් ලයික් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. කරන්න කියලා. ඔක්කොම කරන්න. බයි. බයි.